අනුකම්පාවලින් වාචා ගතක් තියෙන මේ මාධ්‍යයේ ප්‍රකාශ වුණා ඕ අහනවා සරත් දේශුනේ වාචාය දෙන්නේ වාචාය ඕ කවුද කියලා සිවිල් සමාජය කියන්නේ සාධාරණ සමාජයක් කියන්නේ මොකක්ද කියලා මේ සිවිල් සමාජය කියන්නේ මොකක්ද කියලා හොඳයි මාජාවේ සරත් දේශුනේ මාතාවේදී ඔන්න ඔබට අවස්ථාව ඒ සඳහා උත්තර දෙන්න සභාවේ සියලු දෙනාගේම අවසරයි. මම මේ අවස්ථාවේ පොඩි කාලයක් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතර ජනතාව දල්වාගත් බලාපොරොත්තු ඉටු වීම සිද්ධ නොවීම හෝ ප්‍රමාද වීමට අදාළ දීප කාරණා මොනවද කියලා මම තේරුම් ගත්ත හැටියට පැහැදිලි කරන්නයි. මම විශ්වාස කරනවා මෙතන ඉන්න උගක් පිරිස මම රාජ්‍ය පුවත්පතට තියෙන ලිපි කියවලා තියෙනවා කියලා. මම මේ ඉදිරිපත් කරන අදහස් ඒ උදවියට ඒ තරම් අලුත් අදහස් නොවන්නට පුළුවන්. ජනවාරි 8 වෙනිදා පොදු අපේක්ෂකේ කාර්යයට එන්නේ එක්තරා ආකාරයකට අසුරු සැණික් කියලා කියන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වෙලා හිටපු පුද්ගලයන් මේ පොදු අපේක්ෂකයා බවට පත් වෙන්නේ. රටම විශ්වයට පත් කරමින් තමයි පොදු අපේක්ෂකයෙක් පිළිවෙන්නේ. හැබැයි කරලියට ආපු පොදු අපේක්ෂකයා මහ ජනතාව ආමන්ත්‍රණය කරපු අවස්ථාව මේ වාර්විලා ඉන්න හැමෝටම හොඳටම මතක ඇති. ඔහු කතා කරපු හැම වචනයකම ඉතාමත්ම වැදගත් අර්ථයක් ඒ වගේම බරක් තිබුණා. ඔහු මේ රටේ වාසනාවකට පොදු අපේක්ෂකයා බවට පත් වෙලා තියෙන විශ්වාසයෙන් යුක්තව මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි කියලා කල්පනා කරපු අය පවා ඒක රාශිය වුණා. බලය කියන්නේ මොන වගේ එකක්ද? බලය අත්හරින්න නායකයෝ කල්පනා කරන්න ඕනේ. බලය අදලා බදා ගන්නට නෙමෙයි නායකයෝ කල්පනා කරන්න ඕනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක දර්ශනයේ සම්පූර්ණයෙන්ම දුරස්ත කරලා ඒක විකෘත කරපු ආකාරයේ මේ ආදී වශයෙන් ඔහු ඒ පක්ෂයේ ඇතුලේ ඉඳලා ලබපු අත්දැකීම් ඉතාමත් හොඳින් විග්‍රහ කළා. ඔහු ජනාධිපති වරයා බවට පත් වෙලා අද වෙනකොට ඒ දවස් ගණනාවක් තුල මාසයක් විතර මාසයකට අඩු කාලයක් තුල අසාමාන්‍ය ලෙස ජනප්‍රියතාවක් වෙච්ච ඔහුගේ දේශපාලන චරිතය ඔහු යම් ආකාරයකට දුර්වල කරගෙන තියෙනවා. ඒක උනේ කොහොමද? මෙන්න මෙතන තමයි බරපතලම ප්‍රශ්නේ. මේක ඔහුගේ ආත්මීය දෝෂයක්ද? එහෙම නැත්නම් කිසියම් බලවේගයක් විසින් සිද්ධ කළ දෙයක්. මේ ප්‍රශ්නේට මේ කාටත් ඉතාමත් හොඳ සාධනීය පිළිතුරු සොයා ගැනීමට හැකියාව ලැබෙන පොතක් පළ වෙලා තියෙනවා මාතුරු ජනවාරි 8 කියලා. ඒ පොත රචනා කරලා තියෙන්නේ ජාතික ලැයිස්තුවේ සංගාණයේ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න මහින්දයාට කියන තරුණ මන්ත්‍රීවරයා. එතුමා ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා සමීපව ඉතාමත්ම කැප වෙලා වැඩ කරපු කෙනෙක්. ඇත්ත වශයෙන්ම මේ තරුණ මන්ත්‍රීවරයා මට ඉතාමත්ම හිතවත්
මට බොහොම ගෞරවනීය මිත්‍රත්වයකින් යුක්තව සිටි පුද්ගලයෙක්. ඔහුගෙන් මට අමමා රේණුවක්වත් වරදක් වෙලා නැහැ. ඒත් ඔහුගේ කියලා තියෙන පොත කියවුවාම මාතු ඇති වෙච්ච තිගැස්ම කම්පණය අසාමාන්‍යයි. ඒ පොතේ එක වැදගත්කමක් තියෙනවා. ඔහුගේ හිතට එන දේවල්, ඔහු ලබපු අත්දැකීම්, ඔහු කරපු කියපු දේවල් ඔහු සේරම ලියලා තියෙනවා. ලේඛනගත කරලා තියෙනවා. ඒ විදිහින් ඔහුට පුතක්ඥ විය යුතුයි. දැන් මම මේ පොතෙන් වැටි දෙක තුනක් තැනින් උදා දක්වන්නට කැමතියි. දැන් මේ රටේ 62 ලක්ෂයකට වැඩි ජනතාවගේ අසාමාන්‍ය ගෞරවය විනාගත් පොදු අපේක්ෂකයා ජනාධිපති පදවියේ දියුණුම් දීලා දවස් දෙකකට පස්සේ මහින්ද අමරවීර කියන මන්ත්‍රීවරයාට කතා කරනවා මුණ ගැහෙන්නට අවශ්‍ය බව. එතකොට එතුමා කියනවා ඔබතුමා අපේ ගෙදර එන්නට ඕනේ නෑ, මම ඔබතුමාගේ ගෙදර දැන් එනවා. ඒ විදිහට විජේරාමේ නිවසට පැමිණි බව සඳහන් කරනවා. ඒ පැමිණි අවස්ථාවේදී මේ විධායක ජනාධිපති පදවියේ දියුණුම් දීලා ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහතා තමාවේ පුදුවේ වාදි කිරීමට පුරෝගාමී කටයුතු කර ප්‍රධාන චරිත කිසි කෙනෙක් එක්ක කිසිම සංවාදයකින් තොරව මහින්ද අමරවීරගේ වාහනයට ගොඩ වෙලා කියනවා යමු මහින්දගේ ගෙදර. මහින්දගේ මහින්ද රාජපක්ෂයේ ගෙදර නෙමෙයි මහින්ද අමරවීරගේ ගෙදර යමු කියලා ඒ දුදුරේම තියෙන ඒ නිවසට යනවා. කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව අමරවීර මන්ත්‍රීතුමා සමග ඔහුගේ නිවසට ජනාධිපතිතුමා පැමිණියේ. තම නිවසට පැමිණි මෛත්‍රී ජනාධිපතිතුමා පිළිගැනීම මහින්ද අමරවීර මන්ත්‍රීතුමා විසින්ම සිදු කළ අතර එනිසිටි මන්ත්‍රී කණ්ඩායමට යම් නුහුරු බවක් ඔවුන් තුළින් දිස්විය. තම පක්ෂයේ මහ ලේකම්වරයා තම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා තම පක්ෂයේ අසහාය ජනාධිපතිවරයා පරාජයට පත්කොට දැන් තමන් සිටි ස්ථානයේ ආරක්ෂකයන් නොමැතිව පැමිණ සිනහාමුසු මූණේ සිටි. දැන් මෙතන හරි වැදගත් සංසිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. මට තේරෙන විදිහට නම් මට දැනෙන විදිහට නම් ඒක සරල නොගැඹුරු දෙයක් නෙමෙයි, ඉතාමත්ම බරපතල දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ජනාධිපතිවරයා පිළිගැනීමෙන් පස්සේ මහින්ද අමරවීර මන්ත්‍රීතුමා සාකච්ඡාවට ප්‍රවේශයක් ලබාගෙන තියෙන්නේ මෙහෙමයි. ඔබතුමාට විරුද්ධව වැඩියෙන්ම වැඩ කළේ මම. සංකල්ප ඡන්ද ප්‍රතිඵලයේ මේ බව පේනවා. ඔබතුමාට අඩුවෙන් ඡන්ද දීලා තියෙන සංකල්ප ජනතාව. මගේ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. ඒ ඉල්ලීම් ටික ඔය ඉදිරිපත් කරනවා. ඒ ඉල්ලීම් අතර පළවෙනි ඉල්ලීම තමයි රාජපක්ෂ පවුල ආරක්ෂා කරලා දෙන්න. මේක තමයි පළවෙනි ඉල්ලීම. රාජපක්ෂ පවුල ආරක්ෂා කරලා දෙන්න. ඊට පස්සේ මෙතන පොඩි වාක්‍ය දෙක තුනක් සිස්ටම් තියෙනවා. ඒ මොහොතේම ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් ලබා දුන්නේ කියන වාක්‍ය නැහැ. මේක ලියලා නැහැ. හැබැයි එතන මෙහෙම දෙයක් තියෙනවා. ඉන් අනතුරුව සිදු සියල්ල අමරවීර මන්ත්‍රීතුමා නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාට දැනුම් දුන්නේ. එයම නාම මන්ත්‍රීතුමා අමරවීර මන්ත්‍රීතුමාගේ නියුතු එම රාත්‍රියේම පැමිණියේ. අන්න සිද්ධ වෙන්නේ. ඒ රාත්‍රියේම නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඉස්වස් මොඩින් සංග්‍රහය විවිධ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් මම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇයි මහින්ද අමරවීර මහතාගේ නිවසට එහෙම ගිහිල්ලා මේ විදිය ප්‍රතිඥාවක් දෙන්නේ? මේක ප්‍රශ්න කරනකොට තව එක කරුණක් තියෙනවා මෙතෙන්ට එකතු කරන්නට අවශ්‍ය.
දැන් මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා මණිකේතකගේ පොතේ වාර්තා වෙලා තියෙනවා ජනාධිපතිවරණේ ප්‍රතිඵල නිකුත් වෙන අවස්ථාවේ මධ්‍යම රාත්‍රියේ පහු වෙනකොට සිද්ධ වෙන දෙයක්. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට කතා කරලා අහනවා දැන් මොකද වෙන්නේ? එතකොට කියනවා සර්ට ටිකක් අවාසි වගේ. ඔව් මම දන්නවා මම හරි. එහෙම කියලා ඔව් එතන හිටපු කෙනෙකුට කියනවා රනිල්ට කෝල් එකක් අරන් දෙන්න. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එනවා අර විග්‍රහ මන්දිරයේ එන්නේ තිරුනරේෂන් සමග. මේ සාමකාමී බලවමාරුවක් සිදු වුණා කියලා මේ වාර්තා කරන්නේ. දැන් මම කල්පනා කරන්නේ මහ ජනතාව නම් පරමාධිපත්‍ය බලය ඒ පරමාධිපත්‍ය බලයෙන් මහ ජනතාව නායකයෙක් තෝරගත්තට පස්සේ ඔහුගේ බලය ලබා ගන්න තිරුනරේෂන් කියලා කීකරුවා මොකද? තිරුනරේෂන් ඒ වෙනකොට හිටියේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් තමන්ට කරන්නට පුළුවන් තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් බලයෙන් සියලු දේවල් කරන අද ගාමිණී වියන්ගොඩ මහතාටයි මටයි තාමත්ම අපූර්ව කතාවක් අහන්නට ලැබුණා. මේ පොදු අපේක්ෂකයෙක් සොයමින් සිටින ක්‍රියාවලියේ පුරෝගාමීව වැඩ කරපු මහජන නියෝජිතේ ජනක බණ්ඩාර එන්නකෝ. ඉතින් එතුමාට තමයි මේ මහින්ද රාජපක්ෂය කරද්දන්න ඕන වෙලා සිටිලා තියෙන ඉස්සෙල්ලා. දැන් මේකට පිරිස උද්‍යෝගයෙන් එකතු වෙන්නේ නැහැ කියලා දක්විති කාල කෑගහලා දුරකථනයක් දෙනවා වරෙන් මේ අපි එකතු වෙලා දැන් මේ වැඩේ කරන්න ඕනේ ඉක්මනට. දැන් ඔහු තමයි මේ පොදු අපේක්ෂකයා සමග පක්ෂයෙන් ඉවත් වෙලා යන පිරිස එකතු කරලා සංවිධානය කරලා කටයුතු වලට පුරෝගාමීව මැදිහත් වෙලා තියෙනවා. මේ අන්තිම මොහොතේ මේ පුද්ගලයා අපේට තිරුනරේෂන් දෙනවා. තිරුනරේෂන් ඇවිල්ලා ඔහුව වැරදගත්ත බව එක පුද්ගලයෙක් දකිනවා. ඉන් අනතුරුව ඔහුගේ උද්‍යෝගයේ සිටී බිමී නැත්තරම නැතිලා තියෙනවා. දැන් මේ වැස්සේ ලොකු ගැඹුරු කතාන්දර තියෙනවා. එතකොට දැන් අපට පේනවා මේ ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය මෙහෙවන සදාකාලික කරදරයක් ඉන්නවා. ඒගොල්ලෝ ඒමයි මෙහෙත් තියෙනවා. හරි. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ මේකයි. දැන් ඇනිල්ල වික්කලා රනිල් වික්‍රමසිංහ මේ තිරුනරේෂන්ගේ උපදේශ මත රාජපක්ෂ පවුලේ දූෂණ විමර්ශන වංචා යටගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙනවා. ඒක තමයි ජනප්‍රිය මතය. මේ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට රැකවරණය ලැබෙන්නේ. දැන් මේ දේවල් සිද්ධ වෙන්නට කලින් ජනාධිපතිවරයා දිනුම් දීලා දවස් දෙකකට පස්සේ ප්‍රතිඥාවක් දෙනවා. රාජපක්ෂ පවුලම ආරක්ෂා කරනවා කියලා දෙකම එකයි. එතකොට අද අපට පිළිගන්නේ සාධාරණ සැටියක් ඇතිවන කාරණාව තමයි මේ මහින්ද රාජපක්ෂ සහ ඒ පවුල කරපු දූෂණ වංචා විමර්ශන පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් සැබෑවටම තියෙනවා නම් ඒ ගැටලුවට එක පැත්තකට විතරක් ඇඟිල්ල දික් කරන්නට බැහැ. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. තව එක වැඩක් මේගොල්ලෝ කරනවා. මලි ජයතිලක සහ ශිලාල් ලක්තිලක කියන දෙදෙනා තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට දැන් මේ කටයුත්ත මොකක්ද? මහින්ද රාජපක්ෂ ගාම්භීර රාජ්‍ය නායකයෙක් හැටියට ආරක්ෂා කර ගැනීමේ කටයුතු. ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටට උරුම කරනවායි කියලා ප්‍රතිඥා දුන්නු පුද්ගලයන්ට මේ වගේ වැඩක් කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා. ඒක පොතේ තියෙන හැටියටම කියනවා නම් මේ විදිහට
මහින්ද රාජපක්ෂ හිතවාදීන් බොහෝ දුරට නිශ්චිත දේශපාලන අරමුණක් ඉලක්කයක් නොමැතිව පරාදීනව කටයුතු කළ ආකාරයක් දැක්විය හැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයේ පක්ෂයට පරාජිත මහින්ද රාජපක්ෂ නාමදාගත් අවම හානිය ගෙන දෙන ආකාරයෙන් විසඳා ගැනීමට ඇති මොනවාදයි අපි සොයාගෙන ඉන්නේ. අහවල් දෙයකට මේකට මේක කරන්නේ. කල්පනා කරලා බලන්න. ශ්‍රී ලංකාවේ අර්බුදයේ පක්ෂයට පරාජිත මහින්ද රාජපක්ෂ මහතාට අවම හානිය ගෙන දෙන ආකාරයෙන් විසඳා ගැනීමට ඇති මොනවාදයි සොයාගෙන ඉන්නේ. එදී පළමුව රාජපක්ෂ පවුලේ සමාජිකයන් මුහුණ දී සිටින ගැටළු හා ප්‍රශ්නවල ස්වභාවයේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් තේරුම්ගෙන ඊට ලබා දී ඇති විසඳුම් තිබේදැයි අපි සොයා බැලුවෙමු. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට සුදුසුම අතරමැදි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඒ හර්මන් ගුණරත්න මහතායි රාජපක්ෂ පවුලේ සමීපතම ඉෂ්ටවත වූ හර්මන් ගුණරත්න මහතා මෛත්‍රී ගුණරත්නගේ පියායි. මැතිවරණ පරාජයෙන් පසු බුද හර්මන් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අඛණ්ඩ සංවාදයක නිරතව සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සාකච්ඡා කිරීමට අදාළ අනුමැතිය පළමුව මෛත්‍රී ජනාධිපතිතුමාගෙන් ලබා ගන්න. කොරාසෙ මිනිහිලා තියෙන්නේ විසුමක් ගහලා ඉඳී. හරි. ලබා ගන්න. ඒ අනුව ශිරාල් හර්මන් මෛත්‍රී ගුණරත්න සහ මම මෙහි ආරම්භක පියවර ලෙස නුඹේ කොට උදාමුල්ලේ පීටි ගෝඨාභය මාතාගේ නිවසට ගොස් ඔහු මුණ ගැසුනේ. ඒ 2015 අප්‍රේල් 17 වෙනිදායි ගෝඨාභය රාජපක්ෂ මාතාගේ පාර්ශවයෙන් ක්‍රියානායකත්වයට සහභාගී වී මේ ආකාරයට ආරම්භ වූ සාකච්ඡා මාලාව අවස්ථා තුනකදී පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදු කරන ලද අතර අවස්ථා තුනක් සිදු කරන ලද අතර දෙවන සාකච්ඡාවෙන් පසු මෛත්‍රී ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සඳහා අපි පසුබිම සැකසුවෙමු. අපි යොදාගත් දිනයක රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව මෛත්‍රී ජනාධිපතිතුමාගේ නිවසට අපි කැඳවාගෙන ගියෙමු. ජනාධිපතිවරණ සමයේදී මෙන්ම චූලා හා රංජිත් විජේරාම නිවසේ ප්‍රධාන පිරිසුමේ ආරක්ෂක නිලධාරීන් අවම කොට අනවශ්‍ය විදුලි පහන් නිවා දමා රහසිගතව සාකච්ඡාවට අදාළ පසුබිම සකසා තිබුණි. මේ සඳහා ශිරාල් මෛත්‍රී ගුණරත්න සමග මාධ්‍ය සහභාගී වූ මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ එකතු ජනාධිපතිතුමාගේ අනාගතය හා ශ්‍රී ලංකාවේ අර්බුදයකින් තොරව මෛත්‍රී ජනාධිපතිතුමා නායකත්වයෙන් ඉදිරියට ගෙන යාමට අදාළ කරුණු සාකච්ඡා කිරීමයි. ඉතාමත් සුවදශීලී මට්ටමින් පැවැත්වෙන සාකච්ඡාව අවසන් වූයේ නැවත ඉක්මනින් හමුවීමේ එකඟතාවය ඇතිවේ. එම මෛත්‍රී ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති දෙවන සාකච්ඡාවද පෙර පරිදිම රාත්‍රියක සිදු වූ අතර ඊට මෛත්‍රී ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ශිරාල් මා සහභාගී වූහ. ඒ අතිශයින්ම සාර්ථක විය. නොයෙකුත් විස්තර තියෙනවා. දැන් මේ විදිය රහස් සාකච්ඡාවක් පවත්වපු එක සදාචාරාත්මක ශිෂ්ට සම්පන්නද මම නම් කල්පනා කරන්නේ ඒක ශිෂ්ට සම්පන්න නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. පක්ෂේ සභාපතිකම ලැබුණාට පස්සේ ඒක බාර ගන්න සිදු වුණාට පස්සේ එතුමාට වගකීමක් තියෙනවා නම් මම කල්පනා කරන විදිහට නම් එතුමා මෙහෙම සාකච්ඡාවක් කරනවා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායකයි රනිල් වික්‍රමසිංහයි සාකච්ඡා කරලායි විවෘතවයි මේ සාකච්ඡාවට යන්නේ ලයිව් ඉමල ආරක්ෂක වඩේව රැස් කරලා හොරගෙන පස්සේ යනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඒක කරන්නේ විවෘත. මොකද මේක රහසින් කරන්නේ. ඒ රහසින් කරන වැඩේ කියනවා තමන්ම දන්නවා මේ කරන වැඩේ සෞඛ්‍ය වැඩක්. ඒකෙන් මේ පරිප්පියදල කියන කරුණ මාත්‍රි ඉවරයි. ශිරාලක් කියන මේ වගේ වැඩක් කරපේ කියන පුදුම වෙන්නේ කිසිම කාරණාවක් නැහැ. මට එතුමාගේ කිසිම වරදක් සිද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ එතුමාගේ දේශපාලන කාර්යයේ දිහා බලනකොට එතුමාට ඊට වැඩි වැඩ කරන්න බැහැ. එතුමාට කරන්න පුළුවන් වැඩ තමයි මේ. දැන් එතකොට දැන් මොකක්ද මේ මෛත්‍රී රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මේගොල්ලෝ කරන කටයුතු එක පොඩ්ඩක් කියවන්න කැමතියි. ගෞරවාන්විත පැවැත්ම අන්න දෙන්න හදන පදවි.
ගෞරවාන්විත පැවැත්ම. ඒකට මේගොල්ලෝ මේ ආදර්ශයේ අරගන්නේ සිංගප්පූරුවේ ලීක්වාන් යුට ලබා දීලා කියන තාක්ෂණයක්. ගෞරවාන්විත පැවැත්ම පිළිගැනීම පිළිබඳ ප්‍රසිද්ධ මහතාට මම විග්‍රහ කර දුන්නේ ප්‍රසිද්ධායමක් තමයි. ගොඩාක් විතර නෙමෙයි. ඒවත් තියෙනවා මේ. දුන්නේ. මගේ යෝජනාව කොහිතා යහපත් විචාරයක් එක්වී. මෙම යෝජනාව මෛත්‍රී ජනාධිපතිතුමාගේ පිළිපත්‍රය එතුමාගේ අනුමැතිය ලබා ගැනීමට මා බාරගත් අතර මහින්ද රාජපක්ෂ මහතාට පෞරේ සමාජිකයන් දෙමෙම අදහස් ඉදිරිපත් කර ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම ප්‍රසිද්ධ රාජපක්ෂ කාලගතයේ. ඒ අනුව ඉන්න දින දෙක තුනකට පසුව සිරාහා මා නැවත ප්‍රසිද්ධ රාජපක්ෂ මහතා අමුගේ දෙපාර්ශ්වයේ ලැබූ ධනාත්මක ප්‍රතිචාරත් සමග දෙපාර්ශ්වයේ එකතු වී ඇති මෙම යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේදී ඊට අවශ්‍ය මූලික නීතිමය රාමුව සිරාහා මා විසින් මූලික වශයෙන් සකසන ලදී. මේගොල්ලන් මේවා කරන්න ජනවරමක් දුන්නේ කවුද? මේක මොනතරම් සාපරාධී කටයුත්තක්ද? ප්‍රසිද්ධ රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවට සමගාමීව අපි දෙදෙනා විසින් මේ පිළිබඳව වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී ඔහුද දැනුම්වත් කරන ලදී. ඔහුගේ ප්‍රතිචාරයට පළමු අවස්ථාවේ සිටම ඉතාමත් ධනාත්මකයි. නොවී පුළුවන්. මේක ශිල්පයක්. මහා ධන නිදානයක් නෙමේ. ප්‍රෝධේ බඩල ගෙනලා දෙන්න හදන්නේ. ඉතාමත් ධනාත්මකයි. නාම මන්ත්‍රීතුමාගේ ඉදිරි සාකච්ඡාවට ඉතාමත් සහභාගී විය. නොවී නේද? සහභාගී විය. ඒවම නාම මන්ත්‍රීතුමාට අවස්ථා දෙකකදීම මෛත්‍රී ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සැකසී. මෙම සාකච්ඡා සඳහා ජනාධිපතිතුමා නාමල්ලා මා පමණක් සහභාගී වූහ. මෙම හමුවීම් දෙකෙහිදීම මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත පැවැත්ම ලබා දීමට ඇති හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේ. නාම මන්ත්‍රීතුමාගේ යෝජනාවගේ ලබා දීමට යෝජිත මෙම ගෞරවාන්විත පැවැත්මත් සමග අවම කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම ජාතික ලේකම්තුට ඇතුළත් කරන ලෙසයි. හරි. තව කිව්වත් ජාති මේකේ තියෙනවා. ජාති තියෙනවා. මේ ගෞරවාන්විත පැවැත්ම කියන එක මේ සම්භාවනීය පදවි ලැබුණාට පස්සේ ආ දූෂණ මණ්ඩලය ඔක්කොම ඉවරයි. එතුමා විතරක් නෙවෙයි පවුලේට ඔක්කොම ඉවරයි සේරම දේවල් ඉවරයි. මේකේ වැදගත්ම දේ තමයි රාජපක්ෂ පවුල කල්පනා කරලා තියෙන්නේ මේ ගෞරවාන්විත පැවැත්ම අවදින මැතිවරණේ තරම් කරන්න. ඒක තමයි ගැතිලා කියලා කියන තැන. ගෞරවාන්විත පැවැත්ම අරගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ සේරම අරගෙන මැතිවරණේ තරම් කරන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. මොකක්ද හේතුවකට පොඩි ප්‍රමාදයක් වෙලා තියෙන්නේ. ප්‍රමාදයේ වෙලා තියෙන්නේ ප්‍රමාදයේ ඇති කරලා තියෙන්නේ මට හිතෙන්නේ නිදහස් හන්දානේ එකතු වෙලා තියෙන අර සුළු පක්ෂ මයින්ද සමග නැතිතුමු කියලා සැනිටන රැස්වීම පවත්වාගෙන යන්නේක නතර නොවීම තමයි ප්‍රමාදයට හේතු වෙලා තියෙන්නේ. ඒක තමයි වැඩි ගැසිලා තියෙන දැන්. තව එක කරුණක් මම මේ සම්බන්ධව කියන්නට කැමතියි. මේ දැන් ගැටිල කියන සඳහන් වෙච්ච නිසා. දැන් ගැටිල කියන්නේ. දැන් මයි ගැටිල පොතේ තියෙනවා දැන් ගැටිල ගැන මෙන්න මේ විදිය විග්‍රහය. දයාන්ගේ පරම අභිලාෂයේ නිම වැටෙන රටක තානාපතිකමයි. නිම වැටෙන රටක තානාපතිකමයි. යුද්ධයේ නිමකර සිංහල බෞද්ධ සමාජයේ විරාජමාන වෙමින් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කීර්ති නාමය පළමුව උවදුරේ එළන්නේ දයාන් ජයතිලකයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිංහල මහා සමාජීය අවඥාවට ලක් කළ අපහාසී උත්සාහයට ලක් කළ එතුමා සතු ගෞරව සම්ප්‍රයුක්ත බව විමලසා පොඩිපත්කම් කළ පුරෝගාමියා දයාන් ජයතිලකයි. ඔය විදිහට කාලුක විස්තරයක් තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මේ විදිහට දෝෂ දර්ශනයට බඳුන් කරන දයාන් ජයතිලකෝ මනිකයතිලකයි චිරාලක්තිලකයි දෙන්න කැඳවලා බණ්ඩාරනායක සම්මාසන ශාලාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ
ජනාධිපතිවරයාට යම් කිසි ආකාරයකට ඒක දැනුවත් කිරීමක් හෝ මොකක්ද ඉදිරිපත් කිරීමක් කරන විදේශ ප්‍රතිපත්තිය කියන්නේ දැන් යැකිනකේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ විග්‍රහයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය කියලා එකක් කීතු කරනවා. ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය අහස උසට වර්ණනා කරනවා. දැන් අපිට කියන පුරවැසියන්ගේ කියන ප්‍රශ්නේ එක ආන්දරයේ විදේශ ප්‍රතිපත්ති දෙකක් වුණා. දැන් කටිමත් දෙකක්. දැන් මේ වැඩි දැක්යතු විනාද කරන වැඩි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් උපාරි වැඩක් මේ කරන්නේ. ඉතා පහත් වැඩ. පහත් වැඩ. රාජ්‍ය නායකයාට සමීප වෙලා ඉන්න පුද්ගලයෝ මේ වගේ බාල වැඩ කරන්න හොඳ නැහැ. මේ රහන් එක්ක මේගොල්ලෝ සූදු දෙවි. මොකටද මේ දේවල් කරන්නේ? වඩා යහපත් සීලාචාර දේශපාලන සංස්කෘතිය ගොඩනගන්න. ජාත්‍යන්තරයේ තුල අවමානයක් ලක් වෙලා තියෙන අපේ රට දීප්තිමත් තත්ත්වයකට පත් කරන්නට. සංහිඳියාව වැඩි කරන්නට. ලංකාවේ දේශපාලන අනාගතය වෙනුවෙන් දෙයක් කරන්නේ. ඇයි මේ වගේ කුඩු හේතු වැඩ කරන්නේ? මේ වගේ කුඩු හේතු වැඩ කරන්නේ. එතකොට දැන් මේ බැංකුව ඇතුළත දිනලා මේ බණ්ඩාරනායක සම්මාන ශාලාවේ මේ සම්මානකරණය පැවැත්වුවට පස්සේ මම කියන්නේ කොහොමද වෙලා තියෙන ඔතේ මේක ගැන කපලා අපරගන්න. දැන් කියන්නේ ගැන කපලා අපරගන්න. අපේ වාසනාව මේකත් එක්ක පොත ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ දේවල් අපිට දැනගන්න නැත්නම් වෙන මාර්ගයක් නෑ. හරි. දැන් මේ විදිහට කරුණු ගණනාවක් මේ පොත ඇතුලේ උදා දක්වන්නට පුළුවන්. ජනවාරි 8 සිදු වූ වෙනස පිළිබඳ පොදු ජනතාවගේ කලකිරීමට පසුබිම තේරුම් ගැනීම සඳහා ජනවාරි 8 වෙනිදා වෙනතුරු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච පොදු අපේක්ෂකයව ජනාධිපති පදවියේ දියුණු දුන්නාට පස්සේ හොරකම් කරනවා. ඔබේ ආත්මය හොරකම් කරලා තියෙනවා. මේ දිකාත්ම බරපතල වරද. මේ නිසා තමයි මහින්ද රාජපක්ෂගේ දුර්දාන්ත පාලනයට විරුද්ධව ඒ රාජ්‍ය පාලනය විනාශ කරන්නට ඕනේ කියලා ශක්ති ප්‍රමාණයෙන් කැපවෙච්ච පුද්ගලයින්ට තවදුරටත් උගුරේ ලේරා වෙනකල් කෑ ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකත් අනක්නේ රටේ නැති අවලාද විදිහට සිද්ධ වෙලා තියෙන්නේ මේ නිසා තමයි. මේක මොනතරම් අවාසනාවක්ද තත්ත්වයක්. මට අද හැමදාම හිතෙන දෙයක් තමයි මේ නැතිනකොට පොදු අපේක්ෂකයා පරාජය කිරීමට දිවිහිමියෙන් කැපවෙච්ච අය. දෛවඥයේ ඉහළවකේ දෛවඥයේ ඒගොල්ලන්ගේ කේන්දර බැලුවා නම් විසකෝම් කියන ඒගොල්ලන්ගේ කේන්දර බලගත් කේන්දර තියෙනවා. බලගත් කේන්දර. මරණීය තුරුළු කරගෙන පොදු අපේක්ෂකයා ජයග්‍රහණය වෙන්නේ කැපවුණු පුද්ගලයන්ගේ කේන්දර බැලුවා නම් කියනවා ඔක්කොම ග්‍රහයෝ නීච වෙනවා. ජනවාරි 8 වෙනිදා පස්සේ ඉතාමත්ම අවාසනාවන්ත කේන්දර තමයි මේ අයට උරුම කියලා විසකෝම කියනවා කියලායි මට හිතෙන්නේ. අද මොනවද මේ සිද්ධ වෙන දේවල්? මේ සිද්ධ වෙන දේවල් ඉතාමත්ම අවලස්සනයි. ජුගුප්සා ජනකයි. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා රටේ අනාගතයේ පිළිලක දෙනවා කිසි ඉතිරියක් නැති. ජනවාරි 8 වෙනිදා වෙනස සිද්ධ වෙලා අවුරුදු 2ක් සමරන්න තව අවුරුදු මාස 2ක් විතර කාලයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගත වූ අවුරුදු 2 තුල කිසිම දෙයක් උනේ නැහැ කියලා කියන්න මම සාහසික වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ අපට සෑහීමකටපත් වෙන්නට පුළුවන්. කෙසේ හෝ ස්ථාපිත වෙච්ච ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීන පැවැත්මට නිර්පත්තිතව කටයුතු කිරීමට අවකාශය
දිනෙන් දින වැඩි වර්ධනය වෙලා තියෙනවා. අපරම යම්කිසි ආකාරයකට මේ 19 වෙනි සංශෝධනය සිනාරස ගලවන්නක් බවට පත් වුණොත් ඒක මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද. දේශපාලනඥයෙකුට රාජ්‍ය පාලනයට වරණක් ලැබෙන්නේ කෙටි කාලයකටයි. ඒ කෙටි කාලය තුල ඔහු තමන්ට ලැබුණු වරම මුල් කරගෙන ජනතාවට ලබා දුන්නු ප්‍රතිඥා ඉටු කරන්නට ඕනේ. ඒ ප්‍රතිඥා ඉටු කරපු ආකාරය අනුව මහ ජනතාව විශ්ලේෂණය කරයි ඊළඟට අපේ පාලකයා කවුරුන් විය යුතුද? අපි අද ඉන්නේ ඒ පාලකයා නිදහසේ ජනතාව තීන්දුව කළ යුතුයි කියන ආස්ථානයේ ජනවාරි 8 වෙනිදා වෙනසට හැම පුද්ගලයෙක්ම තමන්ට ආවේනික පක්ෂයේ පාට පොදු කොන්දේසියක් වෙනුවෙන් පැත්තකින් තිබ්බා. පොදු කොන්දේසියක් වෙනුවෙන්. අත වශයෙන්ම බලනකොට මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්තරම් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඉතිහාසයේ කවදාකවත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මොකද මිනිස්සුන්ට පොදු ආරමුණක් තිබුණා. පොදු ආරමුණක් තිබුණා. පෞද්ගලික න්‍යාය පත්‍රයක් නෙමෙයි තිබුණේ. නැවත ලේ වපුරවන්නේ නැති රටක් පිළිබඳ හැම මිනිහෙකුටම බලාපොරොත්තුවක් තිබුණා. මේ රටේ සුඛාපීන් තාත්මන හිංසන පිළිබඳ අප්‍රමාණ අත්දැකීම් තිබුණා. මම අවංකවම කල්පනා කරන දෙයක් තමයි මම සහ මට වැඩිමල් පරම්පරාවල අය තමයි ලංකාවේ විවිධ පළාත්වල සුළු ජාතීන් සමග සාමූහිකව ජීවත් වෙලා තියෙන්නේ. මගේ දරුවන්ගෙන් පල්ලෙහා පරම්පරා ගණනාවක් මේ සමාජ ජාලා දෙපඩවි හරහා වයසට නොගැලපෙන අන්දමේ අන්ත උග්‍ර ජාතිවාදී වෙලා ඉන්න තරුණ දරුවෝ මේ රටේ විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන පුරවැසියොත් එක්ක ජීවත් වෙලා නැහැ. ඒ අයට උරුම වෙලා තිබුණේ අන්ත ගෝත්‍රික සමාජයක ජීවත් වෙන්නට. අපේ පරම්පරාව තුල මාහා මට වැඩිමල් පරම්පරාවට තමයි මේ රටේ අනාගතයේ වෙනුවෙන් සිදුවිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාධාරණ සාවක කැටුමක් තියෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නෑ මේ අපේ රට සුරපුරයක් බවට පත් කිරීම. මේ රටේ සියලුම දෙනාට පිළිගන්නට පුළුවන් ව්‍යවස්ථාවක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මේක අස්වල්ප එකක් නිර්මාණය කරන්නේ කොහොමද? මේක නිර්මාණය කරන්නේ කොහොමද? ගම්මන් පිළිවෙල කැමති කරගන්නේ කොහොමද ව්‍යවස්ථාවකට? විමල් වීරවංශෝ කැමති කරගන්නේ කොහොමද? මේ රටේ සියලු සුජාතිකයින් සම්පූර්ණ ඝාතනය කළ යුතුයි කියලා කොන්දේසියක් දැම්මොත් කැමති වෙයි. එහෙම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක නිර්මාණය කරන්න ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රටේ පහුතරයකට එකවිය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ ව්‍යවස්ථාව තුළ ජාතික සංහිඳියාව සාක්ෂාත් වෙන්න ඕනේ. අපි අපේ කන්නාඩි දරවල පැත්තකින් තියලා බලයේ බෙදීම පිළිබඳ විවෘත නිදහස් අවංක තැනකට අවතීර්ණ වෙන්න ඕනේ. අපි කිසි කෙනෙක් කවුරු 200ක් ජීවත් වෙන්නේ නැහැ, 150ක් ජීවත් වෙන්නේ නැහැ, 100ක් ජීවත් වෙන්නේ නැහැ. අපි මැරිලා යන්න ඕනේ. මේ රටේ ඉපදිලා ඉන්න දරුවන්ට ඉපදෙන්න ඉන්න දරුවන්ට සාමකාමීව සහජීවනයේ ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේ රටේ දේශපාලන සංස්කෘතිය යම් තරමකට ඔසවා තබා ගන්නයි මම කල්පනා කරන්නේ. ඒ නිසා අපි කෑගහන්නේ කෑම දිලෝ ගන්න බැරි අමාරුවකට නෙවෙයි. මගේ ජීවිත කාලය තුළ කිසි හේතුවක් නැතුව මට කිසි වරදක් කරන්න නැති මිනිස්සු අප්‍රමාණ ප්‍රමාණයක් මගේ පරම අතුරු බවට මම පත් කරගෙන තියෙනවා මගේ කඩ නිසා.
කිසි හේතුවක් නැතුව. ඉතා රජයේ ප්‍රබල ඇමතිවරු මට බොහොම ලෙන්ගතුව හිටපු පුද්ගලයෝ කිසි හේතුවක් නැතුව මම අමනාප කරගෙන තියෙනවා. ඒ මට මානසික රෝගයක් තියෙන නිසා නෙවෙයි. මම මේ රටේ පුරවැසියෙක් හැටියට නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයේ දෙපයිසිකගත කෙනෙක් හැටියට මට හිතන්න පුළුවන් සීමාවක කල්පනා කරනවා. අපි ගත කරලා තියෙන ජීවිතය ගැන අපට තෘප්තිමත් වෙන්නට බැහැ. එහෙම ජීවිතයක් අපේ රටේ අනාගතයේ දරුවන්ට උරුම කරන එක යුතු නෑ කියලා මම කල්පනා කරනවා. ඒ නිසා සමහර පුද්ගලයන්ට අපි කතා කරන දේවල් තේරුම් ගැනීමට බැරි කම නෙමෙයි. ඒගොල්ලෝ පෞද්ගලික න්‍යාය පත්‍රය ඔස්සේ වැඩ කරන එකයි තියෙන්නේ. ඒක දෙවරක් ඒ අය කල්පනා කරලා බලන්න ඕනේ. එක්තරා මාධ්‍ය හමුවකදී මම දැක්කා මේ අපේ නිශාන්ත වර්ණසිංහ මහත්මයා මෙතන වාඩි වෙලා ඉන්දියා භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා ඔය කෑ ගහන සිවිල් කට්ටිය අරලියා තියෙන මන්දිරවලුයි අරලියා නැති මන්දිරවලුයි වැටුප් ගන්න කට්ටිය කියලා. එතකොට දැන් මේ ආම්තුරු බීව රකින්න පන්සිල් පද පහක් රකින්නවද කියලා මට ඇති වෙන්න සැකයි. එයි මේ වගේ සම්ප්‍රප්පලාප මුසාපස් දොඩවන්න එක කඹ දොරිටුවක් අපි අරගෙන තියෙනවා. අරලිය තියෙන මන්දිරවලුයි නැති මන්දිරවලුයි පරිගන්නවා කියලා කියනවා. මේ විදිහේ චෝදනා මොනතරම් සාපරාදීද? මේවා දහසක් විතර කියනකොට මිනිස්සු විශ්වාස කරන අයත් තමයි. අද අපි අපේ අවශ්‍යතාවලට නිමි ඔය මන්දිරවලට යන්නේ යන්ත්‍රයෙන් කියපු හැටි. අපි යන්නේ අද අපේ පෙට්‍රල් ටික වියදම් කරගෙන. අපේ කාර්ය වියදම් කරගෙන යන්නේ. අපේ තුතු දෙකයි අපි මේ නැති කරගන්නේ. එහෙම ක්‍රියාවලියක අපි නිමග්න වෙලා තියෙන හෘද සාක්ෂියක් තියෙන නිසා. ඒ නිසා හෘද සාක්ෂියක් නැතිව අවිනීත බස් කියන පුද්ගලයාගේ වචනවලට සඵල වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. එයා කල්පනා කරනවා ඇති අපේ දෙමව්පියන්ව සිහි කළාම අපට පුළුවන් තරම් අවලාද නැතුවාම අපි උපටලී වෙලා ගෙවල් වලට වෙලා දොර වහගෙන ඉන්නේ කියලා. එහෙම හිතනවා නම් ඒක වැරදි වටහා ගැනීම. අපි මරණ සාධකයේ අපේ තියාගෙන තමයි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා අපිට පුළුවන් දෙයක් කළා නම් අපේ ජීවිතේ මහා විශාල බලාපොරොත්තු නේ. මහා බලාපොරොත්තු නේ. මම නිරන්තරයෙන්ම කල්පනා කරන දේ තමයි අපිට කරන්නට පුළුවන් දේ පිළිබඳව පසුතැවිලි නොවි කරන්න පුළුවන් තරමට අපි යම් කිසි කටයුත්තක් කරන එක තමයි වටින්නේ. සමාජ ව්‍යාපාරයකට සහභාගී වෙලා කැප වෙන පුද්ගලයෙකුට නිന്ദා අපහාස නිසා යහපත් දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ පහසුවෙන්. යහපත් ප්‍රතිචාර දක්වන්නේ සමාජ ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙන පුද්ගලයන්ගෙන් පමණයි. මේ සමාජ වෙබ් අඩවි ඔස්සේ අපට ඉතාමත්ම අවිනීත අවලාද නැගෙන පුද්ගලයන්ට අපි මොනවද කරලා තියෙනවා වල ඒ අය කල්පනා කරලා බලන්න පෞද්ගලික දවසක එක පුවතක් වාර්තා වුණා. කමල් ගුණරත්න කියන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලියපු පොතක් සම්බන්ධව මම ප්‍රකාශයක් කළා කියන මගේ පිටුවේ දාලා වාක්‍ය දෙකක් දාලා තියෙනවා උදිරිය අදින්නේ. මම යුක්තේ ගියා නම් මට මේක වැඩි හොඳ පොතක් ලියන්න පුළුවන්. මනසේක ත්‍රික්ෂණයේදී මේකට වඩා විහිදලා තියෙනවා කියන්නේ. දැන් එතකොට දැන් මේක මුල් කරගෙන ඉතාමත්ම ගෞරව ලෙස අපහාස කරන්නට පටන් ගත්තා සංවිධානාත්මකව. ඒ කිසි කෙනෙක් කල්පනා කරේ නෑ මේ මිනිහා මේ එකක් ලියලා තියෙන්නේ කොතනද? මේ මිනිහා මෙහෙම දෙයක් කියලා තියෙන්නේ කොතනද? අද අපි කැස්සත් ඒක මාධ්‍ය වලින් වාර්තා නොකළත් හොයන් තැනක තාක්ෂණයේ ඇතුලේ ඒක ජීවත් වෙනවා. ඒක මම ඒක කියලා තියෙන්න ඕනේ එක්ක මම ලියලා තියෙන්න ඕනේ. එහෙම කිසිම විචාරශීලී බවකින් තොරව
ඉතාමත්ම ධර්ම සාපාස කරන්නට පටන් ගත්තා. මම මේ පිළිබඳ කරුණු පැහැදිලි කරලා ප්‍රකාශයක් නිකුත් කළා. ලියුමක් විතරටම මේජර් ජෙනරාල් කමල් ගුණරත්නම ඒකත් මේ මුහුණු පොතේ පළ වුණා. හැබැයි ඒක බලලා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට අර පහර දුන්නු පුද්ගලයෝ කවුවත් උත්සුක වුණේ නැහැ. අපිට පෙනෙනවා ඉතාම අවිචාරවත් සමාජයක තමයි මේ සමාජ ව්‍යාපාරය අපිට කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ගැන කම්පා වෙන්නට කිසි හේතුවක් නැහැ කියලා මම අවංකවම කල්පනා කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ශක්ති ප්‍රමාණය මේ රටේ දේශපාලන සංස්කෘතිය වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් බවට පත් කර ගැනීම සඳහා අපේ ජීවිත කාලය කැප කරමු. ඒ සඳහා සියලු දෙනාම හැකි සෑම ආකාරයෙන්ම අප සමග අත්කල් බැලගන්න කියලා ආයතන කරමින් මම නිහඬ වෙනවා.